දැනුම කුසලතා ආකල්ප වලින් හෙබි සහකම්පනයේ සහිත විශ්වීය පුරවැසියෙක් බිහි කිරීම අධ්‍යාපනයේ අරමුණක්. ඒ පිළිබඳව ඔබට සුවිශේෂී ලෙස කතා කළ හැකි. ඒ වගේම මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ඉතාමත්ම සුවිශේෂී දැනුමක් ඔබට බෙදා දිය හැකි. මේ මහාචාර්යතුමියටයි මාගේ මේ ආරාධනය ඔබව ආමන්ත්‍රණය කරන්නට. එසේනම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා කතිකාවත අනාගතයේ ඔබයි ඉගෙන ගන්න හෙට දිනන්න මේ සභාව ආමන්ත්‍රණය කරන්නට මාගේ මේ ආරාධනය මහාචාර්ය සීතා බණ්ඩාර මැතිණියට. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. අමාත්‍ය අරුණ කරුණාතිලක මැතිතුමනි, අමාත්‍ය ධම්මික පටපැන්දිගේ මැතිතුමනි, අද්වේදිකාවේ සිටින සියලුම විද්වතුනි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි, අද දවසේ මේ කතිකාවත් එක්ක එකතු වෙන විද්වතුනි, සහෝදර සහෝදරියනි, මම හිතන්නේ ගොඩක් කරුණු මේ වෙනකොට කතා කරලා තියෙන නිසා සහ ගොඩක් වෙලා වාඩි වෙලා ඉඳපු හින්සත් අමාරු ඇති හැමෝටම පොඩි වෙලාවක් විතරක් මං ගන්නම් සහ ඔච්චර හරබර වැඩි ඒවා හොහින්ද අමාරු ඇති හින්දා මම පොඩ්ඩක් නිකන් සරල කතාවක් කියන්නම් කියලා හිතුවා. එහෙම හොඳයි නේ. අපි ආපස්සට ගිහින් බැලුවොත් ඔයගලන්ගේ ඔය මතක මාවත දිගේ පොඩ්ඩක් ආපස්සට ඇවිදගෙන ගියොත් මතක් කරලා බලන්න අපි කවුරු හරි අද ඉන්න තනතුරට එන්න එක වසරේ ඉඳන් හීන මැව්වද කියලා? 5 වසරේ ඉඳලා 10 වසරේ ඉඳලා අපි හීන මවපු තනතුරු වලද අපි ඉන්නේ. බහුතරයක් අපි ඉන්නේ අහම්බෙන් ලැබුණු පුටුවල. නේද? සමහරු හීන මැව්වේ ගුරුවරුෙන්. හැබැයි අද ඒගොල්ලෝ ඉන්නේ ඔෆිස් වල. සමහරු හීන මැව්වේ පාර්ලිමේන්තුවේ ඉන්න. හැබැයි අද ඉන්නේ ඉස්කෝලවල. නේද? ගුරුවරුෙන්ද හීන මැව්ව බහුතරයක් අද සමහර වෙලාවට 3 wheel එකක් අරන් පාරේ ඉන්නවා. අපි කියනවා ලෝකයේ වැඩිම ඉහළම තත්වයේ තියෙන ගුණාත්මක බවින් ඉහළම අධ්‍යාපනයක් තමයි අපිට තියෙන්නේ. යටත් විජිතේ ප්‍රතිඵල විදිහට අපිට උරුම වුණු ඊටාම දියුණු අධ්‍යාපන ක්‍රමයක් තියෙනවා කියලා අපි හරි ආඩම්බරෙන් කියන්නේ නේ. හැබැයි අපේ අනුර කරුණාතිලක අමාත්‍යතුමා කිව්වා වගේ අපේ අධ්‍යාපනයේ හදන දරුවෝ කී දෙනෙක් සමත්ද? අපි මොකද කරන්නේ? අපි හදන්නේ හැම වෙලාවෙම IQ එක තියෙන දරුවෙක්. අපි උත්සාහ කරන්නේ හැම වෙලේම ශිෂ්‍යත්වය පාස් කරන්න, O level හොඳට පාස් කරන්න 9As අරගෙන, A level වලින් A3ක් ගන්න, කම්පියුටර් හොඳට උගන්වන්න, ගණන් හොඳට උගන්වන්න, තර්කන ශක්තිය වැඩි කරන්න. IQ එක හොඳට මහන්සි කරලා IQ වැඩි කරනවා. උදේ පාන්දරත් පන්ති, හැන්දෑවෙත් පන්ති, ඉස්කෝලෙත් පන්ති, ළමයාට සෙල්ලම් කරන්න වෙලාවකුත් නැහැ. ළමයාට ළමෙක් වෙන්න වෙලාවක් නැහැ. අධ්‍යාපන ක්‍රමය කොච්චර හොඳ වුණත් නේද? හැබැයි අහලා තියෙනවද දන්නේ ඩැනියල් ගෝල්මන්ගේ පොතක් තියෙනවා ඉන්ටෙලිජන්ස් ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියලා. ඒ පොතේ කියනවා මිනිස්සුන්ගේ ජීවිතයේ සාර්ථකත්වයට IQ බලපාන්නේ 20ක් 30ක් වගේ පොඩි ප්‍රමාණයක්ලු. වැඩියෙන්ම බලපාන්නේ අර අකලංක මහත්තයා කතා කරපු ඉමෝෂනල් කෝෂන්ස් කියන චිත්ත වේගය නැත්නම් භාවාත්මක බුද්ධිය කියන එක. ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියලාත් අපි කියනවා. එතකොට අපේ දරුවන්ට අපි හදලා දෙන්නේ නැත්තේ මේක. ඉස්සර වගේ නෙමෙයිනේ. දැන් ඉස්සර කාලේ දෙමව්පියෝ නම් දන්නවා ඉස්කෝලේරලා එනකොට එහෙම නැත්නම් අම්මා තාත්තා ගුරුවරු නම් ඉස්කෝලේරලා එනකොට ළමයි ඉඳගෙන ටීවී බල බල ඉන්නේ නැනේ කකුල් දෙක පුටු උඩින් තියාගෙන. දැන් කවුරු ආවත් ළමයා දන්නේ කවුද ගෙදරට ආවේ කියලා. ළමයා ඉන්නේ වෙනම ලෝකයක, ෆැන්ටසි එක. ෆෝන් එක දුන්නොත් එහෙමත් දන්නේ කණ්ඩ ගිහම මොනවද කෑවේ කියලා දන්නේ. එක්ක ටීවී එකේ යන කාටූන් එක, එහෙම නැත්නම් අර ෆෝන් එකේ තියෙන කාටූන් එක. අපි දියුණුයි කියලා හදපු ලෝකෙ 21 වෙනි සියවසේනේ අපි ඉන්නේ. 21 වෙනි සියවසට ඕන කරන කුසලතා තියෙන දරුවෙක්ද අපි හදලා තියෙන්නේ.
අපි ගෝලීය දරුවෙක් හදන්න උත්සාහ කරනවා. අපි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ඇතුළත් 21 වෙනි සියවසේ කුසලතා දෙන්න තමයි උත්සාහ කරන්නේ. හැබැයි මේ 21 වෙනි සියවසේ කුසලතා දෙනවත් එක්කම අපි දරුවට අර එම්පති කියන සහකම්පනයේ තියෙන දරුවෙක් හදන්න ඕන. ළඟ ඉන්න දරුවට මොනවා හරි දෙයක් කරගන්න බැරි වෙනකොට උදව් කරන්න පුළුවන් දරුවෙක් අපි හදලා නැහැ. විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ඇතුලේ මම දැක්කා ළමයා ආවේ නැති දවසට නෝට් ටික දෙන්න කැමති නැහැ අනිත් යාළුවා. නේද? එතකොට මොන දරුවෙක්ද මේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ අපි හදන්නේ? එතකොට අපි හාමුදුරනේ අපි 365 දවසේම ධර්මය අහන රටක්. හැබැයි ඉස්සර නම් අපි කිව්වා දෙවුන්දර තුඩුවේ ඉඳන් පේදුරු තුඩුවට හොඳට සූසට බැරණින් සැරසිච්ච කාන්තාවකට ඇවිදගෙන යන්න පුළුවන් කියලා. හැබැයි දැන් ඔච්චර ධර්මය වුණත් කෑගල්ලේ ඉඳන් වරකපොලට යන්න බෑ අපිට. එක්සත් ජාතීන්ගෙන් සංවිධානය කරපු පරීක්ෂණයකින් කියනවා කාන්තාවෝ 72ක් 100ක් ගත්තොත් කාන්තාවෝ 72ක් මොනම විදිහක හරි ලිංගික අතවරයකට ලක් වෙලා තියනවලු ප්‍රවාහන මාධ්‍ය ඇතුලේ. අපි උසස්ම සාක්ෂරතාවයක් තියෙන රටක්. කොහෙද අපි ඉන්නේ එතකොට? අධ්‍යාපන ක්‍රමයේ මොනවද අපි දීලා තියෙන්නේ? අපි ඉහළ විභාග සමත් කරලා අපි හොඳ දක්ෂයෝ හදලා තියෙනවා. හොඳ සිවිල් සර්වන්ට්ස්ලා හදලා තියෙනවා. හොඳ වෛද්‍යවරු හදලා තියෙනවා. නේ හොඳ ඉංජිනේරුවෝ හදලා තියෙන දක්ෂයන්ගෙත් අති දක්ෂයෝ. ලෝකේ රටවල් වල ඇවිදිනකොට අපි දැක්කා ඒ රටවල් වල විශේෂතා තියෙන පුද්ගලයෝ දැක්කොත් එතන ලාංකිකයෙක් ඉන්නවා. අපිට හරි ආඩම්බරයි. හැබැයි විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ විශ්වවිද්‍යාල ඇතුළෙත් අපි දකිනවා කාන්තාවන්ට අතවර කරන පිරිස් ඉන්නවා. උපරිම ඉහළ අධ්‍යාපනයේ තියෙන මිනිස්සු එතන ඉන්නේ. අපේ ඔෆිස් වල බලන්න. උගත්කමින් ඉහළම ඉන්න අය තමයි එතන ඉන්නේ. හැබැයි අර වගේ අතවර වෙනවනම් අපේ කොහෙද අධ්‍යාපන ක්‍රමයේ ඇතුලේ අපි පූර්ණ මිනිසෙක් හදලා තියෙන්නේ? අපි අධ්‍යාපන ක්‍රමයේ ඇතුලේ අපි දැනුම විතරයි දෙන්න උත්සාහ කරේ. අපි සමහර වෙලාවට ඉස්සර අපිට දැනුම හොයාගන්න ක්‍රම තිබ්බේ නැහැ අපේ කාලේ. දැන් හැබැයි ඇඟිලි තුඩේ දැනුම තියෙන්නේ. දැන් ළමයිට ඕන වෙන්නේ දැනුම නෙවෙයි. දැන් ළමයිට ඕන වෙන්නේ කුසලතා. ඒකයි අපි මේ කුසලතා බාධක අධ්‍යාපන ක්‍රමයකට යන්න හදන්නේ මොඩියුලත් එක්ක. හැබැයි කුසලතා විතරක් තිබ්බට බෑ. අර නීතිඥතුමා කිව්වා වගේ හෙඩ් හෑන්ඩ් හાર્ට් තුනම එකතු වෙන්න ඕන හොඳ අධ්‍යාපනයකට. අපි හાર્ට් කියන කෑල්ල අමතක කරලා අපි සමහර වෙලාවට තීන්දුව తీරන ගන්නවා හදවතින් ඒ ගැන හිතන්නේ නැහැ. ඒතර අපි ළමයි පුරුදු කරන්න වෙන්නේ කොයි පැත්තටද? අපි මගේ මට හොඳටම අත්දැකීම් තියෙන රටවල් දෙක මම උදාහරණ ගන්නම්. ජපානයේ නවසීලන්තේ මම උසස් අධ්‍යාපනය කරපු හින්දා මගේ දරුවා ජපාන ඉස්කෝලේ ගියේ එක වසර මොන්ටිසෝරි ඉඳන්. පාසල් බෑග් එකේ තියෙන්නේ කැම පෙට්ටියයි වතුර බෝතලෙයි විතරයි. ඉස්කෝලේ පන්තිය ඇතුළට ගියාම ඒ කැම පෙට්ටියේ තියෙන දවල් කැම නෙමෙයි 10ටයි 3ටයි තේ බොන්න කන ස්නැක් එකක් විතරයි. දවල් කෑම එක දෙන්න ඉස්කෝලෙන්. ඒ කෑම එක දෙනකොට අර අපේ මොඩියුල් එකේ අලුතෙන් දාලා තියෙනවා කියපු කෑල්ලත් එක්ක මම මේක මතක් කරන්නේ. ළමයි හරි පිළිවෙලට වාඩි කරවලා කෑම ගන්න ස්වරූපේ ළමයිට උගන්වනවා. කොහොමද කෑම ගන්න? අර ඉස්සල්ලා කිව්වා වගේ මේ කෑම වේල හදපු කෙනාට ස්තුතියි කියන එක. ගොජිසෝ සමදෙස්ස කියලා ඒගොල්ලෝ කියනවා ඉස්සරළම ළමයාට. ඒ කියන්නේ මේ සම්බන්ධයෙන් උදව් කරපු ඒකට සම්බන්ධ වුණ හැම කෙනෙක්ටම ස්තුතියි. ඒත් ළමයා තුල ඇති කරනවා අනේකා පිළිබඳ සහකම්පනය. මේක මට නිකම්ම හම්බ වුණා නෙමෙයි කියලා. ඒතකොට අපේ අධ්‍යාපන ක්‍රමය තුල එහෙම ක්‍රමවේද අපි කොච්චර දියුණුවයි කියලා හිතුවත් අපි යන්නේ එක මාවතක විතරයි. සම්ප්‍රදායික ක්‍රමවේදයක් ඔස්සේ අපි ගියේ. අපි ඇත්තටම අද මේ විදිහට මම කතා කරන්න මෙතන නෑ. CWW කණ්ඩංගර මහත්තයා නිදහස් අධ්‍යාපනය ගෙනාවේ නැත්තම් අධ්‍යාපනය තමයි සමාජය වෙනස් කරන එකම අවිය කියලා නෙල්සන් මැන්ඩලා කියන්නේ ඒකයි. ඒක ඇත්ත. හැබැයි එදා තිබුණු අධ්‍යාපනය නෙමෙයි අද ඕන වෙන්නේ. අද අපි ඉන්නේ විශ්ව ගම්මානයක. එතකොට අපේ ආර්ථික ක්‍රමය වෙනස්, අපේ සමාජය වෙනස්, අපේ සංස්කෘතිය වෙනස්, තාක්ෂණයෙන් අපි දියුණු වෙලා. එතකොට අපි ඉන්න ඕනේ ගෝලීය අවශ්‍යතාවයනොත් එක්ක. එතකොට අපේ අධ්‍යාපන ක්‍රමය ඒ ගෝලීය අවශ්‍යතාවයන්ට හැඩගැහෙන්න ඕනේ. එහෙම නැත්නම් අපේ ළමයින්ට මේ ලංකාව ඇතුලේ අපිට තියෙන පුංචි පුංචි රස්සා ටිකක් විතරයි. අපි මොන බිස්නස් එකක් කරත් අපිට තියෙන මිලියන 20ක පොඩි ප්‍රමාණයක මාකට් එකක්. ඒතර අපි ගෝලීය වෙළඳපොළට මොනවා හරි හදනවා නම් අපි ඒ ගෝලීය අවශ්‍යතාව පිළිබඳ ගෝලීය සංස්කෘතිය පිළිබඳ මේ මිනිස්සුන්ගේ හැම දේවල් පිළිබඳව අපි දැනගෙන ඉන්න ඕනේ.
ඒකට තමයි අපි ගෝලීය 21 වෙනි සියවසේ කුසලතාවය තුළට දාලා තියෙන්නේ. ඒ ගෝලීය අවශ්‍යතාවයන් ක්‍රියේටිවිටි කියන එක අර අපි කතා කරපු කමියුනිකේෂන් ස්කිල්ස් කියන ඒවා අපි ප්‍රොබ්ලම් සොල්විං කියන විශේෂයෙන්ම ප්‍රශ්න විසඳන ඒවා අපි ප්‍රශ්න විසඳන්න දන්නේ නැති ඉඳන් අපේ රටේ මෙච්චර අවුල් වෙලා තියෙන්නේ නේද අපි දන්නේ ප්‍රශ්නයක් විසඳ ගන්න ප්‍රශ්නේ විශ්ලේෂණය කරන්න අපි දන්නේ නේ එක පැත්තකින් අල්ලගත්තාම ඒක තමයි හරි පැත්ත කියලා අපි විසඳුම් දෙනවා. ඒතර ළමයාට අපි උගන්වන්න ඕනේ ප්‍රශ්නේ විසඳන්න කලින් ඒ ප්‍රශ්නේ විශ්ලේෂණය කරගන්නේ කොහොමද කියලා. ඊට පස්සේ තමයි ඒකට විසඳුම් හොයන්නේ. අපි එහෙම නෙමෙයි විසඳුම් හොයන්න තමයි ඉස්සෙල්ලාම යන්නේ. ගැටලු පාදක අධ්‍යාපනයක් අපිට අවශ්‍යයි. අපි අධ්‍යාපනය ප්‍රතිසංස්කරණ ඕන කියලා කතා කරනකොට හිතලා බලන්නකෝ අපි තවමත් කොහෙද ඉන්නේ 21 වෙනි සියවසේ උපරිම අධ්‍යාපන සුසුකම් තියෙන පුද්ගලයන් සාක්ෂරතාවයේ 90 ගණක් තියෙන රටක් වෙලා අපි කොහෙද ඉන්නේ කියලා. අර නීතිඥතුමා කිව්වා වගේ අපි තවමත් දරුවෝ හම්බ වෙන්න කියලා තැඹිලි වතුර මතුරලා බොන යුගයකනේ ඉන්නේ. කොච්චර මිත්‍යාවක්ද කියලා හිතන්නකෝ අපි ඉන්නේ. අධ්‍යාපනයෙන් උපරිමට ගිය අයත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට පොල් ගහනවා වගේ අපි මොනතරම් මිත්‍යාවකද ඉන්නේ කියලා හිතන්නකෝ. ඒතර කොයි අපිට තිබුණු අධ්‍යාපනය? අපි සමහර වෙලාවට අපි ගොඩාක් IQ පැත්ත හිතලා අපි දියුණුයි. ඉංජිනේරු දොස්තරලා හිටියට අපි බලන්න මං හිතන්නේ මෙතන දොස්තරවරු ඉන්නවනම් මම මේ කියන එක වැරදිවට තේරුම් ගන්න එපා. දොස්තර කෙනෙක් හදන්න අපි ලක්ෂ 60ක් විතර වියදම් කරනවා. මේ රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි අහිංසක ඈත ගම්මානවල මිනිස්සු සීනි කිලෝයකට පරිප්පු කිලෝයකට ගෙවන බදු සල්ලි වලින් මිලියන 60ක් වියදම් කරලා ලක්ෂ 60ක් වියදම් කරලා දොස්තර කෙනෙක් හදනකොට එයා වෙනුවෙන් වියදම් කරපු මිනිස්සු වෙනුවෙන් ප්‍රතිඋපකාර කරන්න මොනවද කරන්න කියන එක යාට හිතෙන්නේ නැතුව ඒ අහිංසක මිනිස්සු වික්ටිම් කරලා තමන්ගේ ඉල්ලීම් දිනා ගන්න වැඩ කරනකොට එහෙම උනේ ඒ මිනිස්සුගේ වැරද්දෙන් නෙවෙයි. මේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ එම්පති කියන එක එයාට ඉගැන්වුවේ නැහැ. අපි අධ්‍යාපන ක්‍රමය ඇතුලේ මෙහෙම මම් කරපුවාම මට උගන්වපු මිනිස්සුන්ට නේද රිදෙන්නේ කියලා. අපේ අධ්‍යාපන ක්‍රමය අපි කියලා දීලා නැහැ. එහෙම නෙවෙයිද? ඒ නිසා තමයි අර ලෙඩ්ඩු වික්ටිම් කරගෙන ලෙඩා මරුණට කමක් නැහැ කියන තැන ඉඳගෙන තමන් ගිල්ලී බිලි. ලෝකේ මන් රටවල් ගණනාවක ඇවිදලා තියෙනවා ජීවත් වෙලා ඉඳලා තියෙනවා. නවසීලන්තේ මම අවුරුදු 5ක් ජීවත් වුණා. අවුරුදු 5 ඇතුලේ කිසිම දවසක මම දැක්කේ නෑ ස්ට්‍රයික් එකක් තියෙනවා ડોක්ටර්ස්ලාගේ. එකම එක දවසක් ගුරුවරුන්ගේ ස්ට්‍රයික් එකක් තිබ්බා. කළු පාට ඇඳුම් ඇඳලා බෝඩ් එකක් අතේ තියාගෙන ගුරුවරුන් කීප දෙනෙක් විතරක් නගරයක එක එක්කෙනා බෝඩ් එක අල්ලගෙන හිටියා මිසක් පන්ති වහලා ඉස්කෝලේ වහලා එහෙම ස්ට්‍රයික් නැහැ. ඒ මිනිස්සු දියුණු අධ්‍යාපන ක්‍රම තියෙන ඒකයි දියුණුයි කියලා කියන්නේ. අපේ අධ්‍යාපන ක්‍රමයේ දියුණුයි මේක තමයි තියෙන්න ඕනේ මේ පරිවර්තන ගේන්න ඕනේ මේ හරියන්නේ නැහැ කියලා කිව්වට අපි කොතනද ඉන්නේ අද? අපි හැම කෙනෙක් මෙහෙමයි. අපි බලන්නේ දුම්රිය රියදුරුත් එහෙමයි නේ. දුම්රිය පැත්ත ගත්තම අපේ සාමාන්‍ය මිනිස්සුම වික්ටිම් කරන්න පුළුවන් අය ඒගොල්ලන්ගේ ඉල්ලීම් දිනා ගන්නවා පඩි වැඩි කරගන්න. ඉල්ලීම් දිනා ගන්න ලේසි. හැබැයි අධ්‍යාපන ශාස්ත්‍රයේ ගුරුවරුන්ට කවදාවත් පඩි වැඩි කරගන්න බෑ ස්ට්‍රයික් කළා. මොකද අධ්‍යාපනය කියන්නේ පේන බලපෑමක් කරන්න පුළුවන් එකක් නෙවෙයිනේ. නේද? ඒ නිසා ඒ ශාස්ත්‍ර බෑ. එහෙම අය අපිට ජාතික ප්‍රතිපත්ති නැහැ. අපි ජාතියක් විදිහට අපි මේ උත්සාහ කරන්නේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා අපි ගොඩනගන්නේ පුනරුදයක්නේ. මේ පුනරුදය කියන්නේ අපි හැම පැත්තෙම කඩන් වැටිලානේ. සමාජයේ සංස්කෘතිය අපේ ආර්ථික හැම පැත්තක්ම කඩන් වැටිලා තියෙන්නේ. ඒතකොට අපි පුනරුදයකට තමයි ගමන්. ඒ කියන්නේ හැම එකක්ම යලි නගා සිටවන්න ඕන මුලින්දා. එතකොට අධ්‍යාපනය තමයි අපේ බේස් එක වෙන්න ඕනේ. අධ්‍යාපනයේ පුනරුදයක් අත්‍තරම අපිට ඕන වෙන්නේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් නෙවෙයි. එතකොට මේ අධ්‍යාපනය හරහා එක ශාස්ත්‍රයක් විතර නෙමෙයි අධ්‍යාපනය කියන්නේ. මේ අධ්‍යාපනයත් එක්ක හැම ශාස්ත්‍රයක්ම එකට පෙළ ගැහෙනවා. අධ්‍යාපනයේ විතරක් හදලා අපිට හදන්න බෑ. අධ්‍යාපනයත් එක්ක අපි සංස්කෘතිය දියුණු කරන්න. අධ්‍යාපනයත් එක්ක සමාජ ක්‍රමය අපි වෙනස් කරන්න. ඒකනේ ළමෙක්ට අවුරුදු 13ක අධ්‍යාපනයක් ඕන කියන්නේ. එහෙම නැත්තම් නිව්සීලන්ත වල මං PhD කරනකොට අපිත් එක්ක හිටිය අවුරුදු 14යි ග්‍රැජුවේෂන් එකේදී එයාට ඩිග්‍රිය හම්බ වෙනවා.
ඒ කියන්නේ එයා හෝම් ස්කූල්. ගෙදර ඉඳලා අම්මා තාත්තා උගන්වලා මොකද අවුරුද්දකින් අවුරුදු 3ක විතර උගන්වන්න පුළුවන් නේ. උගන්වලා විභාග ලියලා අවුරුදු 14 වෙනකොට එයා විශ්වවිද්‍යාලයට එනවා. ඒ හෝම් ස්කූල්ස් ඇක්සෙප්ටඩ් හින්දා. එතකොට අධ්‍යාපනය ඇතුලේ එයාට ඒකෙදි හම්බෙන්නේ විෂය දැනුම විතරයි. හැබැයි අධ්‍යාපනය ඇතුලේ විශාල දැනුම් සම්භාරයක් අපි දෙනවනේ විෂය කරුණු වලට අමතරව මේ සමාජය තුල කොහොමද ජීවත් වෙන්නේ කියන එක සමාජ චර්යාවන් පිළිබඳ පියර් ගෲප්ස් එක කොහොමද වැඩ කරන්නේ කියන එක පිළිබඳ අපි මිනිස්සුත් එක්ක ඉගෙන ගන්නවා කියන්නේ ලර්න් විතරක් නෙවෙයිනේ ලර්න් අන්ලර්න් කියන දෙකම. අපේ රටේ ගොඩක්ම අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපි මේ අන්ලර්න් කරන්න කැමති නැහැ. අපි දන්න දේවල් ඇතුළෙම ඉඳලා හිතනවා මිසක් ඒවෙන් අපි එළියට එන්න කැමති නැහැ. ඒවා අමතක කරලා අලුතෙන් හිතන්න අපි කැමති නැහැ. ඒ නිසා මෙන්න මේ process එක ඇතුලේ අපි learn unlearn දෙකම තියෙනවා නම් තමයි අපිට ඉගෙන ගන්න ලේසි. ඒතර අපි මේ අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා අපේ රටේ තියෙන මේ අධ්‍යාපනයේ gaps ටික මේ හිදස් ටික විශ්ලේෂණය කරලා අඳුර ගන්න ඕනේ. ඒවා අඳුරගත්තේ අද නෙමෙයි. 2018 ඉඳන් පරිශන කරලා අධ්‍යාපන ශාස්ත්‍රයේ විශේෂයෙන්ම අපේ කතා කරපු කරුණාතිලක අමාත්‍යතුමන් අධ්‍යාපන කමිටුව ඇතුලේ 2018ටත් ඉහා ඉඳලා මේ රටේ අධ්‍යාපනය පිළිබඳ පරිශන කරපු ඒ කමිටුවේ වැඩ කරපු කෙනෙක්. ඒතකොට එතුමන්ලා තේරුම් ගත්තේ මේ එකපාරට ගෙනල්ලා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දැම්ම නෙමෙයි. අපි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ උදෙසා ජාතික ව්‍යාපාරේ හදන්නෙම මේ අවුරුදු 4-5ක මහන්සියෙන් ගෙනාපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ පුංචි වෙබ්සයිට් එකකට ලගු කරලා මේක වැඩක් නෑ කියන තැනට මිනිස්සු කතා කරනකොට මෙච්චර මහන්සි වෙනවා දැක්ක මිනිස්සු විදිහට අපිට බලන් ඉන්න බෑ ඒක. මිනිස්සු තේරුම් ගන්න ඕන වෙන්නේ අපි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අරන් ඉන්නේ අපි සඳහා නෙමෙයි. අපේ මේ රට බාර ගන්න ඉන්න මේ තරුණ දරුවෝ වෙනුවෙන්. ඒතර අපේ රටට ඕන වෙන්නේ අර කාමරය ඇතුළට වෙලා ෆෝන් එක විතරක් ඔබ ගෙදරට නෑදෑයෙක් ආවට එළියට එන්නේ නැති ඒ එහෙම ළමයිටද අපි මේ සමාජයේ බාර දෙන්නේ. ඒතර ඒ දැන් ඉන්න මේ අපි මේ කතා කරන C ජෙනරේෂන් එකට මේ රට බාර දුන්නොත් මේ ටිකක් නැතුව යයි. නේ අපි අධ්‍යාපනයෙන් කොච්චර ඉහළට ගියත් වැඩක් නැහැ. එයා මේ සමාජයේ විනිවිද දකින්න පුළුවන් පුද්ගලයෙක් නෙවෙයි නං. ඒතර අන්න ඒ දරුවා අපි කුසලතාත් එක්කම ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන එකත් එක්ක මේ ළමයා අපි හදන්න ඕන. කුසලතා අපි සමහර තැන්වල හැදෙනවා තමයි. හැබැයි ඒ කුසලතා අපි නියම විදිහට නිසියාකාර විදිහට හදලා දෙන්න පුළුවන් වෙන්න ඕන. එතකොට අපි මානව සම්පත ගැන අපි කතා කරනවා වුණා. අපි මානව ප්‍රාග්ධනය ගැන කතා කරන්නේ. අපිට ඕන වෙන්නේ මේ රට ඩොලර් බිලියන 100ක ණය කන්දක තියෙන රටක්නේ. ඒතර මේ රට ණය කන්දෙන් ගලවගෙන අපේ රට නිදහස් රටක් බවට පත් කරලා පොහොසත් රටක් බවට පත් කරන්න නම් අපි මේ ආර්ථිකයට මුදල් ගලා එන ක්‍රමවේදයන් හදන්න ඕන. ඒකට අපිට ක්‍රමවේදයන් ඕන. අපේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ 100ක් ඉස්කෝලේට ගියොත් 13ක් විතරයි විශ්වවිද්‍යාලයට යන්නේ. එතකොට ඒ 13 ඇතුලේ රසායනිකය කොච්චරින් උපාධාරීන් ඇතුලේ සේවා වියුක්තිය අපි දැක්කනේ. රැකියා නැහැ කියලා කොච්චර කෑ ගහනවද? ඒ කියන්නේ ඒ 13ටවත් රැකියාව දෙන්න බෑ මේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ. මොකද අපි අධ්‍යාපන ක්‍රමය සහ අපේ රැකියාව වෙළඳපොළ අතර තියෙන නොගැලපීම. එතකොට අපි හැම වෙලාවෙම අධ්‍යාපන ක්‍රමය ඇතුලේ හදන්නේ අසමතුන්. සමතුන් හදන්නේ බොහොම පොඩි ප්‍රමාණයක්. 13 නුත් මං හිතන්නේ ඊටාම් ප්‍රමාණයක් කුඩා ප්‍රමාණයක් තමයි ඉන්නේ. ඒතකොට හැලිලා යන ප්‍රමාණය මෙතන ඇති ඕන තරම් මං අහුවොත් ශිෂ්‍යත්වයේ පාස් වෙන O level 9As අරගෙන එහෙම නැත්නම් 8As අරගෙන ඒ කාලේ නම් A level එක විෂයක්වත් පාස් නැහැ. ඒ නිසාම සමහර වෙලාවට 3 wheel එකක් අරගෙන පාරේ රස්තිය යදු වෙන්න වෙනවා. ඒක තමයි රැකියාව. මගේ යාළුවෙක් ඉන්නවා මාත් එක්ක එකට ඉගෙන ගත්තේ. මම ශිෂ්‍යත්වයේ පාස් වුණේ නැහැ. එයා ශිෂ්‍යත්වයේ පාස් වුණා. O level එයා 8As අරගත්තා. අපේ කාලේ D තිබුණේ D8 ගත්තා. හැබැයි මට D8 හම්බ වුණේ නැහැ. A level වලදී එයා සයන්ස් තෝරගත්තා. මම ආර්ට්ස් තෝරගත්තා. මම උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට ගියා. එයාට A level එක විෂයක්වත් පාස් නැහැ. එයාට මොකක්වත් යන්න මගක් නැහැ. කොච්චර අසාධාරණද? මම ඒකයි කිව්වේ අපි කවුරුත් හිතපු ගමනක නෙමෙයි අපි ඉන්නේ. අපි ඉලක්ක කරලා මට ડોක්ටර් කෙනෙක් වෙන්න ඕන, මට ඉංජිනේර් කෙනෙක් වෙන්න ඕන කියලා හිතලා යන්න පුළුවන් මාවත් තමයි ලෝකේ වෙන රටවල් වල තියෙන්නේ. ඒගොල්ලන්ට තෝරගන්න පුළුවන් 9 වසරෙන් එහෙම නැත්නම් 10 වසරෙන් තමන් යන පාර මොකක්ද කියලා.
ඒ පාරේ දියුණු කරගෙන යන්න පුළුවන්. හැබැයි අපි එහෙම නැහැ. හොඳ ප්‍රතිඵල තියෙන කොච්චර ළමයි මේ අධ්‍යාපන ක්‍රමේ හැලිලා මේ සමාජය අතරමං වෙලා මේ සමාජයට හානි කරන මිනිස්සු බවට පත් වෙලා තියෙනවා. ඒකට අපි ඒක වළක්වන්න ඕනේ නැද්ද? අපි ජාතියක් විදියට නිදහස් අධ්‍යාපනයේ දරුවෝ විදියට අපිට වගකීමක් තියෙනවා. මේ රටේ දරුවෝ වෙනුවෙන් අපි නිවැරදි මාවතක් තෝරගන්න. අධ්‍යාපන ප්‍රතිශතන කරන ගේනේ NPP රජයේද වෙන රජයක්ද කියන එක නෙමෙයි අපි බලන්න ඕනේ. නිවැරදි තීන්දුවකයි අපි ඉන්න ඕනේ. ඇත්තටම දේශපාලන වශයෙන් මේ වගේ ප්‍රතිසංස්කරණ ගේන එක අර ඉස්සරලා කතා කරු මහත්තයා කිව්වා වගේ පාලකයන්ට අවශ්‍යයි. ඒ පාලකයෝ බලන්නේ ඡන්ද බලය ගැන විතරක් නා. හැබැයි NPP රජය මේ රට බාරගත්තේ ඡන්ද බලය වලාගෙන නෙමෙයි. මෙතෙක් අපි හැදුවේ තනි පුද්ගලයෝ. හැබැයි අපි දැන් හදන්න යන්නේ අධ්‍යාපනය කරෙන් තුලින් පුරවැසියෝ. මේ පුරවැසියා නියම විදිහට නිර්මාණය වුණොත් කාටවත් පුරවැසියව රවට්ටන්න බෑ. කාටවත් රවට්ටලා ඡන්දේ ගන්න බෑ. එයා බුද්ධිමත්ව හැම දෙයක් දිහාම බලන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒක සමහර පාලකයන්ට අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ වුණාට අපිට ඕන වෙන්නේ ඈත දකින්න පුළුවන් වෙන විෂන් එකක් තියෙන පුද්ගලයෝ හදන්න. හොඳ ව්‍යවසායකයෝ හදන්න, හොඳ නායකයෝ හදන්න, හොඳ දැනුම තියෙන පුද්ගලයෝ හදන්න, ලෝකෙට ගෙනියන්න පුළුවන් මානව ප්‍රාග්ධනයක් නිර්මාණය කරන්න තමයි අපි උත්සාහ කරන්න ඕනේ. ඒතකොට අන්න ඒක හදන ක්‍රමවේදය තමයි අපි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ඇතුලේ කතා කරන්නේ. හැබැයි මේක ඇතුලේ අඩුපාඩු තියෙන්න පුළුවන්. 100% නිවැරදි කරලා අපිට ප්‍රතිසංස්කරණ අරන් එන්න බෑ. ඕනම ලෝකේ රටක එහෙමයි. අපි අධ්‍යාපනය ඇතුලේ මෙච්චර කාල ප්‍රතිසංස්කරණය කියලා අපි කතා කරේ විෂයමාලා සංවර්ධනය ගැන විතරයි. විෂයමාලා සංවර්ධනය කොහොමත් අවුරුදු 7-8කට සැරයක් වෙනස් කරන්න ඕන. හැබැයි විෂයමාලා සංවර්ධනයකින් විතරක් අපේ වගේ කඩා වැටිච්ච විනාශ වෙච්ච රටක් ගොඩනගන්න බෑ. ඒ නිසා අපිට අවශ්‍යයි අධ්‍යාපනයේ ප්‍රතිවර්තනීය වෙනසක්. ට්‍රාන්ස්ෆෝමේෂන් එකක්. ඒ සඳහා තමයි අපි එක පැත්තකින් මොඩියුල්ස් හදනවා, එක පැත්තකින් අපි ප්‍රැක්ටිකල් එඩියුකේෂන් පැත්තට අපි මෙච්චර කල අපේ එඩියුකේෂන් එක තියරි පැත්තනේ වැඩිපුර තියෙන්නේ. ප්‍රැක්ටිකල් පැත්තට අපි අරන් යනවා, මොඩියුල්ස් හදනවා. ඒ මොඩියුල්ස් කරන්න නම් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපි කොච්චර හදුවත් වැඩක් නැහැ. ඒ ප්‍රතිසංස්කරණ දරුවා ළඟට අරන් යන්න නම් ගුරුවරු පුහුණු කරන්නම අවශ්‍යයි. කලින් කරපු ප්‍රතිසංස්කරණවලදී ගුරුවරු පුහුණු කර අපි දැක්කේ නැහැ. අපි මානව ප්‍රාග්ධනය හදන්න ඉතා විශාල කැපවීමක් කරලා තියෙනවා. ඒ වගේම තමයි පාසල් වල පහසුකම්. අපිට එක අවුරුද්දකින් ලංකාවේ තියෙන ඔක්කොම පාසල් වලට ස්මාර්ට් ක්ලාස්රූම් හදලා දෙන්න බෑ. එහෙම කියලා අපිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කොටස ක්‍රියාත්මක කරන්නත් බෑ. නේද? අර ඇග්‍රිකල්චර් රිෆෝම් එක නම් අපිට කරන්න තිබ්බ දිස්ත්‍රික්කෙ අරගෙන. ඔක්කොම එකපාර ගිහිල්ලා අනා ගන්න නැතුවනේ. හැබැයි এডুকেෂන් රිෆෝම්ස් අපිට ඉස්කෝලේ අරන් කරන්න බෑ. ඒ නිසා තමයි අපි වසර අරගෙන තියෙන්නේ. එක වසරක් ගත්තාම මුළු ලංකාවේම මේ වසරට ක්‍රියාත්මක වෙනවා. ඒ විදිහට අපිට පුළුවන් අවුරුද්දෙන් අවුරුද්දට ඉස්සරහට අරන් ගිහිල්ලා ඉස්දිරි අවුරුදු 4-5 ඇතුළත විශාල වශයෙන් මේ හැම ශාස්ත්‍රයකටම වෙනස්කම් ඇති වෙන විදිහට මේ ටික කරගෙන යන්න. ඒතකොට මේක කරනකොට අපිට වෙන ප්‍රොජෙක්ට්ස් කරනවා වගේ ටික දෙනෙක් කැමති, එහෙම නැත්නම් හුඟ දෙනෙක් කැමති, ටික දෙනෙක් කැමති නෑ විදිහට කරන්න බෑ. මේක සංවේදී මාතෘකාවක් ඉඳලා සමස්ත ජනයාට මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අතැඹුලක්සේ පැහැදිලි වෙන්න ඕන. ඒ නිසා තමයි අපි මේ මහජන දැනුවත් කිරීම කියන කුළුණ අපිට ඇති වෙච්ච දිට්වා සුලිකුණාටුවත් එක්ක ඒක සමහර තැන් ඉක්මනට කරගන්න බැරි වුණු ප්‍රශ්න තිබුණා. අපිට සමහර දේවල් ප්‍රතිසංස්කරණ ගෙනියන අනිත් ඒවත් එක්ක ඒකට කාලය මදි වුණා. දැන් අපිට කාලය හම්බෙලා තියෙනවා. ඊටාම නිවැරදිව මේක සමාජගත කරලා මිනිස්සුන්ට අවබෝධ කරලා දීලා වැරදි තව තියෙනවා නම් අඩුපාඩු තියෙනවා නම් ඒවා සකස් කරමින් මේක ලයිෆ් ලොන්ග් ප්‍රොසෙස් එකක් এডুকেෂන් කියන්නේ. අපිට මේව වර්ධනය කරමින් තමයි යන්න වෙන්නේ. ඒ කරුණු ටික අපි තවත් හැදෙන්න ඕන තැන් හදාගෙන මේක ස්ථාවරව අරගෙන යන්න ඕන. හැබැයි ඒකට ඔබ සියලු දෙනා කළ යුතු දායකත්වයක් තියෙනවා. ඔබ තේරුම් ගන්න ඕන මේ අපේ රටේ අනාගතයයි නිර්මාණය වෙන්නේ කියලා. ඒ අනාගතය නිර්මාණය කරන සැබෑ කොටස්කරුවෝ ඔබ. අන්න ඒ කොටස්කරුවා වීමේ වගකීම ගන්න කියන එකයි අපි ඔබට කියන්නේ. ඒ නිසා මේ සමාජය අපි යහපත් සමාජයක් බවට පත් කරමු. අපිට එතකොට නිදහසේ මැරෙන්න පුළුවන්. අපෙන් සමාජයට වෙන්න ඕන යුතුයකම අපි කරා කියලා. ඒ නිසා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපි නිවැරදිව ශක්තිමත්ව ඉදිරියට අරන් ගිහින් මේ රටේ ජනතාවට
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් උරුම කරලා දෙන එකේ දායකත්වයේ බාරගමු කියලා ඔබට යෝජනා කරමින් නිහඬ වෙන ස්තුතියි.